සුබ දවසක් ජේස් ඉලෙක්ට්‍රොනික්ස් YouTube නාලිකාවට සැපමිනි ඔබ සියලු දෙනා වෙනද වගේම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද සුපුරුදු පරිදි තවත් එක් ප්‍රයෝජනවත් වීඩියෝවක් ඔබ වෙත ගෙන්න අදහස් කළා. ඉතින් ඔයගොල්ලෝ තාම ජේස් ඉලෙක්ට්‍රොනික්ස් නාලිකාව subscribe කරලා නැත්නම් දැම්ම ඔයගොල්ලෝ කැමති නම් විතරක් දැම්ම subscribe කරලා like එකක් සමගින් bell icon එකත් ඔබලා මේ වගේ වීඩියෝ ළඟටම ගෙන්න ගන්න. හරි. ඉතින් අපි තවත් වෙලා ගන්න නැතුව අපි දැන් වීඩියෝ එකට යමු. Hi guys, welcome to JS Electronics YouTube channel. So today as usual I meant to bring another useful video to you. So if you haven't subscribed to the JS Electronics channel yet, please do subscribe now and hit the bell icon along with a like on this video. So friends, without further ado, let's get to the video. Hari. ඉතින් අද වීඩියෝ එකෙන් මම ගේන්න අදහස් කරේ මම මේකේ මේ ගොඩක් වීඩියෝස් වල ඒ කියන්නේ YouTube වීඩියෝස් වල එහෙම දැක්කා ගොඩක් මේ ආර්ට්වර්ක් කරන අය ඒ වගේම මොටර්සයිකල්ස් කාර්ස් වල පොඩි ලස්සන අර ස්ටිකර්ස් වල වගේ ලස්සන පේන්ටින්ග්ස් තියෙනවනේ ඒගොල්ලෝ ඔය ඇමරිකාවේ එහෙම මේ බයික්ස් වලට ඒ වගේ අර ලොකු මසල් කාර්ස් ඒ වගේ ලොකු මේ අර හාලි ඩේවිඩ්සන් බයික්ස් වල එහෙම ඒගොල්ලෝ අර ටැන්ක්ස් වල අලුතෙන් ලස්සනට අර පේන්ට් කරනවා. ඉතින් ඒ වගේ කරන මේකට කියන්නේ මේ එයා බ්‍රෂ් කියලාත් කියනවා. එයා ඉන්ජෙක්ටර් කියලා කියනවා. එක එක නම් වලින් සඳහන් කරනවා. නමුත් මේ ගොඩක්ම ප්‍රචලිත නාමය තමයි එයා බ්‍රෂ් කියන එක. ඉතින් මේ උපකරණය මම දැක්කා AliExpress එකේ තියෙනවා. ඉතින් පහුගිය දවස්වල මේකේ තිබ්බා මේ ඇනිවර්සරි සේල් කියලා. ඉතින් ඒකෙන් මම අදහස් කරා මම හිතන්නේ රුපියල් 3000 4000ක් අතර ගාණක් මම හරියටම මතක නැහැ. මම මේ පේජ් එක මේ ගත්ත තැන දාන්නම් AliExpress එකේ. ඉතින් මම අදහස් කරා මේ උපකරණය ගෙන්නගෙන මේක try කරලා බලන්න මේක මොන වගේද කියලා. හරි. ඉතින් අපි තව වෙලා ගන්න නැතුව මේක unbox කරලා බලමු මොකද්ද තියෙන්නේ කියලා. එම් මේකේ මේගොල්ලෝ මේ ලේබල් එකක් අල්ලලා පේන්නේ නැහැ. මෙතන ඉන්ජෙක්ටර් කියලා තියෙන්නේ. මෙතන මේගොල්ලෝගේ තියෙනවා මේගොල්ලන්ගේ ඇතුළේ තියෙන ඇක්සසරිස් එහෙම තියෙනවා. වෙන භාෂාවකින් තියෙන්නේ ඇත්තටම මේක ප්‍රංශ හරි මොකක් හරි භාෂාවකින් තියෙන්නේ. හරි. ඉතින් අපි මේකේ තියෙනවා මේගොල්ලෝ මේකට සඳහන් කරලා තියෙන්නේ නැනෝ ඔක්සිජන් ඉන්ජෙක්ටර් කියලා. 아무තු නමක් මේක මේ එයා බ්‍රෂ් එකක්. මේකේ මොඩල් නම්බර් K10 Pro manufacturer ලියලා තියෙනවා මේ මොකද්ද Sharing Beauty Technology. මේ උපකරණ මට කියන්න අමතක වුණා මේ උපකරණේ ගොඩක්ම අර සාමාන්‍යයෙන් අර beauty salons වල අර මේ nail art තියෙන නියපොතු වල එහෙම දාන nail art කරන්න මේ වගේ ඒවා ලස්සන්ට මේ උපකරණය භාවිත කරනවා. ඒ වගේම කාස් වල පොඩි ඩෙන්ට්ස් තියෙනවානේ පොඩි හීරීම් වගේ ඒවා. ඒ කියන්නේ සියුම් තැන් වල අපි කියමුකෝ සයිඩ් කණ්ණාඩියක සයිඩ් මිරර් එක තියෙනවා පොඩි හීරීම් වගේ. ඒ වගේ දෙයකට මේක ගොඩාක්ම ප්‍රයෝජනයි. මොකද මේකේ ගොඩක් පවර්ෆුල් නෑ මේ එයා ප්‍රෙෂර් එක. ඉතින් මේක මෙතන ඒගොල්ලෝගේ ඇඩ්‍රස් එක තියෙන්නේ. මේකේ තියන්නේ මේගොල්ලන්ගේ මේ අයර්ලන්ඩ් වල මේක. නමුත් මේක මෙතන තියෙන මේගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ්ස් මේ මේඩ් ඉන් චයිනා. හරි අපි මේක දැන් අන්බොක්ස් කරලා බලමු. හරි අපි මේක අන්බොක්ස් කරලා මේක පොඩ්ඩක් පැත්තකින් තියමු. රයිට්. මේක ඇතුලේ තියෙනවා මේ තියෙන්නේ මම කිව්වා අර මුලින් නම එයා බ්‍රෂ් කියලා. මේක තමයි එයා බ්‍රෂ් product user manual. මේකේ තියෙනවා සෑම දෙයක්ම තියෙනවා. මෙන්න මේක තමයි උපකරණය. මේකේ තියෙනවා ඉතින් අපි කරන්න ඕන දේවල් සෑම දෙයක්ම මේකේ සඳහන් කරලා තියෙනවා. මේගොල්ලෝගේ පේපර් වර්ක් එකක්. හරි මේකත් අපි පැත්තකින් තියමු. රයිට්. එතකොට මේකේ මේගොල්ලෝ දීලා තියෙනවා මේ බෑග් එකක් තියෙනවා. මේකේ මේගොල්ලෝ දීලා තියෙනවා මේ එයා බ්‍රෂ් එකයි ක්ලීන් කරන්න මේ බ්‍රෂස් වගේ මේ ඔයගලට පේනවා ඇති. බලන්න මේ බ්‍රෂස් තියෙන්නේ මේ ක්ලීන් මේ ඒ කියන්නේ මේ ගන් එක මේ ස්ප්‍රේ ගන් එක ඇත්තටම තේරෙන භාෂාවකින් මේ ස්ප්‍රේ ගන් එක පොඩි ස්ප්‍රේ ගන් එක ක්ලීනින් බ්‍රෂස් මේ තියෙන්නේ. ඒ වගේම මේකේ තියෙනවා මේ නසල් එක එහෙම සුද්ධ කරන මේ තියෙන්නේ මේ පින්ස් වගේක් තියෙනවා ඉන්න බලන්න ඔයාලට පේනවා ඇති.
මේ තියෙන්නේ ගන් එක සම්පූර්ණයෙන්ම ගන් එකේ මේන්ටෙනන්ස් ඒ කියන්නේ සුද්ධ කරන ඒවා ටික තියෙන්නේ. අපි මේක බෑග් එකේ දාගමු. මේක අපිට අවශ්‍ය වෙන්නේ නැහනේ. හරි. හරි ඒක වෙන පැත්තකින් තියමු. ඊළඟට තියෙනවා මේකේ කප්ස්. මේක කප් එකක් දීලා තිනවා. මේකේ සාමාන්‍යයෙන් මේ චූටි කප් එකක් මේ එක කප් එකක් මෙතන දීලා තිනවා. ඒකම ටිකක් ලොකු කප් එකක් දීලා තිනවා. මේ තියෙන්නේ මෙතන මේ මාක් කරලා තිනවා මෙතන. මේගොල්ලෝ මේක සඳහන් කරලා නැහැ මිලිලීටර්ස්. සාමාන්‍ය මිලිලීටර්ස් ගාන පොඩි ගානක් ඇති. මේ වගේ තව කප් එකක් තියෙනවා දෙකයි. ඒ වගේම මෙතන තියෙනවා තව චූටි කප් එකක්. පොඩි වැඩවලට එක ගණ්ඩක් තමයි. මේ චූටි කප් එකක් තියෙනවා. මේ බලන්න. මේක අරපුවම මේකට තමයි වක් කරන්නේ. මේ තියෙන්නේ. එතකොට මේගොල්ලෝ කප්ස් 3ක් දීලා තිනවා. මෙන්න මේ උපකරණ මේක වෙනමම ආවේ. මේක ඇවිල්ලා එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් මේක කම්ප්‍රෙෂර් එකට. මේකේ built in කම්ප්‍රෙෂර් එකක් තියෙනවා. ඉන්න මම ඒක මුලින්ම කියලා පෙන්නන්න. මේ තියෙන්නේ ඒ කම්ප්‍රෙසර් එක. මේ තියෙන්නේ මේකේ තියෙන ලිතියම් අයන් බැටරි එකක් තියෙනවා charge කරන්න. මේ තියෙන on off switch එක ගන්න. එනෝගලට අහිනවා ති සද්දේ. මේකේ ස්පීඩ් 3ක් තියෙනවා මේ. 1 2 3 ඒ කියන්නේ high low medium තියෙනවා. මෙතන තියෙනවා මේක ඩිරෙක්ට් ගන් එකට හයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මම කියපු මෙන්න මේක මෙන්න මේව කරලා ගන්න. මේව කරලා මේක හයි කරන්නත් පුළුවන්. එතකොට ටිකක් ඈත තියෙන දෙයක් මේක මෙතන කම්ප්‍රෙසර් එක වෙනම තියලා මේ තියෙන කම්ප්‍රෙසර් එක වෙනම තියලා මේක ගන් එකට තියලා මේක කරගන්න පුළුවන්. දැන් අපි ඒක බලමු. නැත්තම් මේක හරි ඒක පැත්තකින් තියමුකෝ. දැනට මෙහෙම තියමු මේක. හරි මේක තමයි මේ මම කියව කම්ප්‍රෙසර් එක. එතකොට මේක on off button එකයි power on off button එකයි ස්පීඩ් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ස්පීඩ්ස් 3ක් තියෙනවා high medium low කියලා. එතකොට මේක මෙහා පැත්තේ තියෙනවා type C charging cable එකක්. මේ type C මේ charging port එක. ඉතින් type C එකක් හැම ගෙදරකම දැන් වගේ තියෙනවා. මේ type C chargers. හරි මේක එහෙම තියෙනවා. මේක built in compressor එකක්. හරි. එතකොට ප්‍රධාන උපකරණය තමයි මේ තියෙන්නේ. මේක පොඩ්ඩක් පැත්තකින් තියමු. මේක තමයි ප්‍රධාන උපකරණ. මේකට තමයි අපි කියන්නේ එයා ගන්න එකක් කියලා. මේ පිටිපස්සේ තියෙන්නේ මේ flow එක control කරන්න. සාමාන්‍ය ස්ප්‍රේ මේ වෘත්තීය නියැලන අය දන්නවා මේ මොකක්ද කියලා. මේකෙන් ඕගලන්ට පුළුවන් මේකේ යන මේ එයා එක මේ යන ෆ්ලෝ එක. ඒ කියන්නේ මෙතනින් යන අපි දාන මොකක් හරි පේන්ට් හරි මොනවා හරි දෙයක් කන්ට්‍රෝල් කරන ෆ්ලෝ එක කන්ට්‍රෝල් කරන එක තමයි මෙතන තියෙන්නේ. මේ පැත්තට කරොත් අඩු වෙනවා, මේ පැත්තට කරොත් වහනවා, මේ පැත්තට කරොත් මේ නොසල් එක ඇරෙනවා. හරි. මෙතනට තමයි මේ කප් එක දාන්නේ. අපි මේ කප් එක මම ඔයගලන්ට දාලා පෙන්නන්නම්. මේ කප් එක දාන්නම්. එතන මේක මෙහෙම ස්ක්‍රූ කරලා මේ කප් එක දාන්න තියෙන්නේ. ඉතින් මේක ඊටාම හොරබූටි උපකරණයක්. ගොඩක් අය දන්නවා. ඒ කියන්නේ අර වීඩියෝස් බලපු අය දන්නවා ඇති. එතන මේක තමයි ට්‍රිගර් එක. මේකෙන් තමයි මෙහෙම මේ තියෙන්නේ. මෙහෙම ඉස්සරහට පස්සට මේක මේ අතර මෙහෙම අරපුවාම දැක්ක නේද මේ දාපුවාම පොඩ්ඩයි යන්නේ මේ මෙන්න මෙහෙම ඔන්න ඔයගලන්ට පේනවා ඇති. මේක තමයි ට්‍රිගර් එක. හරි. එතකොට මේක තමයි නොසල් එක. මේකේ මේ නොසල් එකත් ගලවන්න පුළුවන්. ඔන්න බලන්න මම ගලවලා පෙන්නන්නම්. ඊටාම පරිස්සමෙන් මේක ගලවන්න ඕන. මේ තියෙන්නේ ඊටාම පරිස්සමෙන් ගලවන්න ඕන. මොකද මේ ඔයගලන්ට පේනවා ඇති මේකේ නීඩල් එක පේනවා ඇති. ඊටාම කුඩා නීඩල් එකක් තියෙන්නේ. මේ පේනවා නේද? චූටි නීඩල් එකක් තියෙන්නේ. හරි පරිස්සම් බැලුවොත් මේ තියෙන නීඩල් එක, මේ තියෙන නොසල් එක. ඉතින් අපි මීට දාන්න ඕන. මොකද මේක මේ තුවාල වුණොත් එහෙම
මේකේ performance එකට බලපානවා. මේක තමයි මේ ඉස්සරහ nozzle එක. මේක තමයි මම කිව්වේ අර අඩු වැඩි කරන control කරන එක. හරි. ඉතින් මේක අපි දාන්න ඕන නම් මේක මේ compressor එක මේක වුණත් අපිට use කරන්න පුළුවන්. ඒනකොට compressor එකම දාන්න එකම ලේසි දැනට ඔයගලන්ට පෙන්වන්න අවශ්‍ය නම් ඉතින් මේක මෙහෙම කරලා මේකට කෙලින්ම දාන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේව කළා. මේක තද කරාම සාමාන්‍යයෙන් hand tight වැඩිම තද කරන්න ඕනේ නිකන් අපරාධේ නිකන් කොට හවා ගන්න ඕනේ නැහැනේ. මෙන්න මේක තමයි උපකරණය. ඔයගලන්ට පේනවා ඇති මේ section එක compressor එක, මේක gun එකේ body එක, මේක gun එකේ trigger එක, මේක ඇවිල්ලා flow එක adjust කරන එක. දකුණට කරොත් අඩු වෙනවා, වමට කරොත් වැඩි වෙනවා. මේක ඇවිල්ලා මේ trigger එකේ මේ දැක්කනේ දැන් trigger එක lock වෙලා තියෙනවා. දැන් අරපුවම තමයි ඔන්න මේ පැත්තෙන් බලන්න. ඉතින් අතර හරි ලේසි. මේකල nozzle එක, මේකල cup එක. හරි. දැන් මේක මෙහෙම on කරලා ඔන්න බලන්න. ඔන්න ස්පීඩ්ස් තුන. හරි ඔෆ් කරා. මං ගාව දැන් දැනට මේකේ පේන්ට්ස් මොකුත් නැහැ. අපි බලමු. මට පෙන්වන්න බැරි වුණා මේක තමයි මේ USB-C කේබල් එක. අපි මේකට දැනට ඉතින් වතුර මම ගාව මේ ජොක්කුවක් තියෙනවා. මම වතුර පොඩ්ඩක් මේක දාලා පෙන්නන්නම්. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේකට වතුර පොඩ්ඩක් දැම්මා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ. පේනව නේද? මේකට වතුර ටිකක් දැම්මා. දාලා පොඩ්ඩක් මේක ඇරලා හරි. දැන් මම මෙතන කොල කැල්ලක් තියෙනවා. මම නිකන් නිකන් බලමු. පේනව නේද මේ? හොඳට ස්ප්‍රේ වෙනවා. මේක අර වතුර හින්දා ඔයගලන්ට පේන්නේ නැහැ. පේනව නේද මගේ අතට මේ? දැක්ක නේද? ඒ වගේම මෙතනින් මේ කන්ට්‍රෝල් එක මේක පිටිපස්සෙන් මේ කන්ට්‍රෝල් එක අරපුවාම මේ වගේ හොඳ ෆ්ලේම් එකක් තියෙනවා මේකේ. මේක කැමරා එකට පේන්නේ නැහැ මේක යන මේ ස්ප්‍රේ ෆ්ලේම් එක. මොකද ඊටම සියුම් හින්දා. ඉතින් මේක මේ ඔයගලන්ට පේනවාද මගේ අතේ මේ ඉතින් මම මේ කොල කැල්ලක දැම්මොත් ඒ වගේම මම ඔයගලන්ට පෙන්නුවා මේ තියෙන මේක වතුර දැම්මේ මම වතුර දාලා පෙන්නුවේ. හරි. ඉතින් ඊට පස්සේ මේක මෙන්න මේ ස්විච් එක මෙව අල්ලගෙන හිටියම ඔන්න ඔෆ් වුණා. රයිට්. ඉතින් මේ ඇත්තටම මේක ඉතාම ප්‍රයෝජනයි. මොකද හිතන්නකෝ ඔයගලන්ගේ වාහනයක්, මොටර් සයිකලයක්, ස්කූටර් එකක් හරි කා එකක් වුණත් කමන්නේ. කොහරි තැනක ඊළඟ චූටි සීරීම් තියෙනවානේ, ඩෙන්ස්. ඔයගොල්ලෝ දන්නවනේ. පොඩි සීරීම් තියෙනවා. ඉතින් ඒවට මේ ලොකු ස්ප්‍රේ ගන්න එකෙන් ගවොත් මුළු පළාතම වදිනවා. ඉතින් ඒකට හරියන්න චූටි මේ කන්ටේනර් එකකට සරිලන පේන්ට් ටිකක් දාලා ලස්සනට මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මේ අත්‍තරම් මේක ඉතාම ප්‍රයෝජනවත් දෙයක්. මේකක් තියෙනවා මම ඔයගලන්ට පෙන්වන්නේ. මේක පොඩ්ඩක් ඇදෙනවා සාමාන්‍ය මීටරයක් වගේ. ඔව් මීටරයක් වගේ ඇදෙනවා. මේ පැත්තේ තියෙන්නේ කම්ප්‍රෙසර් එකට හයි වෙන එක. මේ පැත්තේ තියෙන්නේ මෙන්න මේකට හයි කරන එක.
මේක එක්ස්ටෙන්ෂන් එකක්. මේකත් හොඳයි ඇත්තටම. ඒ වගේම ටිකක් ගොඩක් තීන්ත දානවා නම් මේක අපිට යූස් කරන්න පුළුවන්. මේ දෙවෙනි එක මේකත් යූස් කරන්න පුළුවන්. පොඩි වැඩකට වගේ නම් සුළු වැඩකට වගේ නම් අපිට මෙන්න මේක යූස් කරන්න පුළුවන්. මේක පොඩි මේකක්. මේ ඉතින් ඇත්තටම මේක මම හිතුවා මේක මේ මට ප්‍රයෝජනවත් වෙයි කියලා පොඩි වැඩවලට කියන වාහනේ වුණත් ඉස්සරහා මේ සයිඩ් කණ්ණාඩි වල ඔය සීට්පු ගම වද්දගෙන යනවනේ. ඒ කියන්නේ මේ පාර යනකොට එක්ක හීරෙනවා මොකක් හරි වෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලට ඇත්තටම මේක ගොඩක් ප්‍රයෝජනවත් ඉක්විප්මන්ට් එකක්. හරි. ඉතින් මම හිතනවා ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලලා ඕගොල්ලෝ පොඩි දැනුමක්වත් ලබා ගන්න ඇති කියලා. ඉතින් මේවා මහ ලොකු දේවල් නෙමෙයි. ඒ වුණාට ඉතින් මම හිතුවා මගේ මම ගත්ත දේ ඒක ඕගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න. ඉතින් මේ මගේ මේ කොහොමද මේක වැඩ කරන්න කියන එක. ඉතින් මම හිතනවා ඕගොල්ලෝ මේ වීඩියෝ එකෙන් යම් දැනුවත් වීමක් වුණා කියලා. හරි. ඉතින් ඕගොල්ලෝ හිතනවා නම් මේ වීඩියෝ ප්‍රයෝජනවත් වුණා කියලා ඕගොල්ලන්ට කරුණාකරලා ඕගොල්ලෝ කැමති නම් විතරක් subscribe කරලා like එකක් සමගින් bell icon එක ඔබලා මට පුංචි සහයෝගයක් දෙන්න. So friends, I think you guys have gained some knowledge by watching this video. So friends, if you think this video is informative, please subscribe and hit the bell icon along with a like. Thanks for watching. හරි. ඉතින් වෙනද වගේම මෙපමණ වෙලාවක් මගේ JS Electronics නාලිකාව සමග රැඳී සිටි ඔබ සියලු දෙනාට බෙහෙවින්ම ස්තුතියි.